කොහොමද යාළුවනේ ඔන්න අදත් ඔයාලා හැම්ස්ටර් ශ්‍රී ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඔයාලට අපි ගෙනාවේ හැම්ස්ටර් ටැංකියක් පිරිසිදු කරගන්න ආකාරය ගැන. අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. දැන් ඔයාලට මුලින්ම කරගන්න ඕනේ ඔයා හැම්ස්ටර්ගේ කූඩුව ඒ කියන්නේ ඔයා ටැංකිය ආවරණය කරලා තියෙන දෙයකින් ඒ ආවරණය ඉවත් කරගෙන ඒ හැම්ස්ටර්ගේ ඒ කූඩුවේ තියෙන ඒ හැම්ස්ටර්ට දීලා තියෙන දේවල් එයාට හැංගෙන්න හයිඩින් ස්පොට්ස් කෑම දාන එක එතකොට වතුර බෝතලේ ඒ වගේ දේවල් අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ කූඩුවේ තියෙන ඒ ලී කුඩුම පරණ ලී කුඩුම ටිකක් වෙනම භාජනයකට දාලා ඒකටම ඔයා හැම්ස්ටර්ලවත් දාගන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඔයා හැම්ස්ටර්ලව දාගන්න ඕනේ. දාගෙන ඔයා අනිවාර්යෙන් ඒ දාගත්ත දේ ඒ මොකකින් හරි කව කරගන්න ආවරණය කරගන්න ඕනේ. නැත්නම් එයාලට පැනලා යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒ අර අපිට සිදු වෙච්ච ලී කුඩු ටික ඉවත් කරගන්න ඕනේ. ඒ විදිහට ලී කුඩු ටික ඉවත් කරගත්තට පස්සේ ආයෙ අලුත් ලී කුඩු දාගන්න ඕනේ. මතක ඇතුවේ ලී කුඩු තෙත නැති හොඳ ලී කුඩු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඔය හැම්ස්ටර්ලගේ තිබ්බ ඒ බඩු ටිකම ආයෙ කියන්නේ එයාගේ හයිඩින් ස්පොට් එක එයාට දුන්න කෑම ඒ දින එක එතකොට එයාගේ වතුර බෝතලේම දාන්න ඕනේ. මොකද එයාලා සුවඳට ගොඩක් සෙන්සිටිව් හින්දා. අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ එයාලා අර කලින් ගත්ත ලී කුඩු ටිකකුත් ඒගොල්ලෝගේ ටැංක් එකට දාන්න ඕනේ. එතකොට තමයි එයාලගේ සුවඳ තියෙන හින්දා ඒගොල්ලෝ කිසි බයක් නැතුව එයාගේ කූඩුවේ ආයෙ ඉන්නවා. ඒ වගේම ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා මේ කූඩුව අනිවාර්යෙන් සතියකට එක සැරයක් වගේ අස් කරන්න ඕනේ. මොකද මේ යාලට මේගොල්ලෝ ගොඩක් පිරිසිදු ඉන්න සත්තු జాතියක් නිසා. ඒ වගේ මෙයාලගේ කෑම සම්බන්ධයෙන් කතා කරොත් මෙයාලට තෙත කෑම දෙනවා නම් කියන්නේ වියලි ඇට జాති තමයි මෙයාලා ප්‍රධානව දෙන්න ඕනේ. නැතුව වෙන මොන හරි ට්‍රීට් එකක් විදියට දෙනවා නම් ඒක සතියකට සැරයක් වගේ දෙන්න. ඒ වගේම මේගොල්ලෝ ඒවා කටේ හංගන් ඉඳලා ඊට පස්සේ කොයි වෙලේක හරි එළියට දාන්න. ඒ වෙලාවකට කූඹි වහන්න නැති වෙන කෑමක් දාන්න. ඔන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයා මෙතෙක් රැඳී සිටියට ඔයාට ගොඩක් ස්තුතියි.